හැමදාම බේස්ලයින් රෝඩ් එකේ යද්දී අපි දකිනවනේ සිර කරුවෝද මිනිස්සුයෝ කියලා. ඒ වගේ මට කියන්න තියෙන්නේ පිරිමින්ද මිනිස්සුයෝ. අපි IIP එකේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් කරනවා men for men කියලා. ඔව් ඇත්තට women for women කියන එක ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා. හැබැයි එතන men කියන්නේ capital MEN men කියන්නේ men නෙමෙයි. For men කියන්නේ men. MEN කියන්නේ mental enhancement and navigation for men. එතකොට කොහොමද පිරිමි කට්ටියන්ගේ මානසික සෞඛ්‍ය යහපත් කරගන්නේ කියන එක තමයි අපි එතන කතා කරන්නේ. මට ගොඩාක් වෙලාවට හම්බෙලා තියෙනවා විවිධ සංකීර්ණ තත්ත්වත් එක්ක ඉන්න පිරිමි ප්‍රජාව. ඒතර ඒ කට්ටියත් එක්ක අපිට කතා කරද්දී තේරෙන දෙයක් තමයි එළියට නොපෙන්නුවට ගොඩක් පිරිමි ඉන්නවා. ප්‍රශ්න ගොඩක ඇලිලා, ගැලිලා, ගැටිලා. මම විශ්වාස කරන දේ නම් අපි ගැහැනිය මේකයි පිරිමියා මේකයි කියලා ලඝු කරන්න යන තැනම තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. සංවේදීකම ගැහැනුද පිරිමිද කියලා අපිට බෙදන්න බෑ. එතකොට ගැහැණු කට්ටියන්ට දැනෙන්නේ කොහොමද යම් යම් දේවල් ඒ විදිහටම පිරිමි කට්ටියන්ටත් දැනෙනවා. හැබැයි එතන පොඩි වෙනසක් තියෙනවා. පිරිමි දැනෙන ප්‍රමාණය එක්ස්ප්‍රෙස් කරන ප්‍රමාණය අඩුයි. ගොඩක් වෙලාවට එක්ස්ප්‍රෙස් නොකරම ඉන්න තරමට සමහර පිරිමි ඉන්නවා. ඒ කියන්නේ මම ඒකට කැමතියි. මම ඒකට සතුටුයි. එහෙම නැත්නම් ඒක මට දැනුනේ මෙන්න මේ විදිහට කියලා ගොඩක් වෙලාවට පිරිමි කියන්න යන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට හංගගෙන ඉන්න අවස්ථා තියෙනවා. ආදරේ වුණත් එහෙමනේ. අම්මා කෙනෙක් කිව්වට මම්මගේ පුතාට මෙච්චරක් ආදරෙයි මෙහිමයි කියලා සමහරක් වෙලාවට තාත්තලා ඒක කියන්නේ නැහැ. තාත්තලාගේ හිත ඇතුලේ තියෙනවා. මම දන්නේ එතන පාර එළියට පිරිමි ගැන එන පින්තූරය පොඩක් වෙනස් වෙනවා. මේක මේ ළඟදී මමයි ලිතුලි කතා කරපු ඩයලොග් එකක්. ලිතුලි මට කියනවා මේ අප්පච්චි මේ මෙන් හරි පව් නේද කියලා. මම ඇයි කියලා. දැන් මෙන් උනහම මේ අසනීප වෙන්න බෑ. මෙන් උනහම හැමදාම වැරට යන්න ඕන. මෙන් උනහම අඬන්න බෑ. ඇයි ඔයා එහෙම කියන්නේ කියලා. සනෑ ඉතින් දැන් බලන්න ඔයා මේ හැමදාම වැරට යනවා. එතකොට ඔයා අසනීප වෙලා ඉන්නේ දැන් මට නම් ලෙඩ හැදෙනවා. අම්මිටත් ලෙඩ හැදෙනවා. ඒනකොට මම දැකලා නැහැ ඔයාට ලෙඩ හැදිලා තියෙනවා. ඔයා ලෙඩ හැදිලා අද නම් මට අමාරුයි. අද මට හිසේ රැදෙයි. මම අද වැරට යන්නේ. එහෙම කියලා ඔයා ඉන්නේ නැහැ. ඔයා හැමදාම වැරට යනවා. එතකොට මම දැකලා ඔයා අඬනවා. දැන් මම නම් අඬනවා. ඔයා අඬනවා මම දැකලා නෑනේ. එතකොට එයා හිතාගෙන ඉන්නේ. එයාගේ සම්පූර්ණ මේකම තියෙන්නේ පිරිමි කට්ටිය කියන්නේ අර දැන් ඔය සෝ කෝල්ඩ් අපි කතා කරපු විදිහේ ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව හැමදාම මහන්සියලා වැඩ කරන්න ඕන අඬන්නේ කරන්නේ නැති පිරිසක්. ඇත්තනේ එයා ඒක ගන්න එක හේතුවකුත් තියෙනවානේ. මම එයා ඉස්සරහා අඬලා නෑ. මම අඬනවා නම් අඬන්නේ මම තනියම. ඒතර මම ඒක යාට පේන්න කරලා නෑ. එතකොට එයා දන්නේ නෑ මම කොච්චර අමාරුවකින් අසනීපකින් තිබ්බත් මම අද වැරට යන්න ඕන නිසා මම වැරට යනවානේ කියන එක එයා දන්නේ නැහැ. ඒතර එයා දන්නේ මම හැමදාම උදේ නැගිටලා වැරට ගියා වැඩ ඇල්ල ගෙදර ආවා අසනීපයක් තිබ්බත් මම පෙනඩෝල් දෙකක් බීලාද නැත්නම් මම වෙන මොකක් හරි බෙහෙතක් අරගෙනද මම ඉන්නේ ඒ ටික එයා දන්නේ නැහැ. එතකොට ඒක තමයි අත්‍තරම සමාජයේ විසින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මමත් ඇතුළු කරගෙන අපි හැමෝම ඒ කෑල් අපි පෙන්නලා නෑ එළියට. එතකොට ඒක දකින්නෙත් නෑ අපේ දරුවෝ. ඊට පස්සේ මම ලිතුලට කිව්ව දේ තමයි මම කිව්වා නෑ එහෙම එකක් නෑ. අප්පච්චිත් අඬලා තියෙනවා. ඔයා දැකලා නැතුණාට අප්පච්චිටත් අසනීප වෙලා තියෙනවා. ඉතින් ඇයි එහෙනම් මම දන්නේ නැත්තේ. මම කිව්වා ඒක තමයි මම ඒක පේන්න කරලා නැහැ. මට ඒකට තමයි තේරුනේ. මමත් ඒක යාට දන්නේ නෑනේ. එයා දන්නේ නෑනේ. එයා දකින්නේ අපේ එයා දැක්කොත් නේ එයා දැනගන්නේ. මම කිව්වා නෑ එහෙම නෙමෙයි. එහෙම මටත් එහෙම වෙලා තියෙනවා. නමුත් ඒක ඔයා දැකලා නෑ කියලා. ඊට පස්සේ ඔයා පවුනේ ඉතින්. ඒවා කියන්න එපැයි. ඒකට අපි දන්නවා අපිට උදව් කරන්න පුළුවන් ඒවාට. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ අපි ගොඩක් වෙලාවට අපි නිරායාසයෙන් මේක මම හිතාමතා මමත් කරපු දෙයක් නෙමෙයි. ඒක නිරායාසයෙන් මේක වෙන දෙයක්. ගොඩාක් වෙලාවට පිරිමි ජීවිතය ඇතුලේ කැපකිරීම කරනවා. එතකොට පිරිමි මේ කරන කැපකිරීම ගොඩක් වෙලාවට සමාජයට පේන්නේ නැති තැන් තියෙනවා. රයිට්? දැන් උදාහරණයකට බැලුවොත් සමාජයේ විසින්ම දීලා තියෙනවා පිරිමි කියන්නේ ප්‍රොවයිඩර්. රයිට්? එතකොට පවුලක ඕනම පිරිමියෙක් ඉන්නවා නම් එයා තමයි පවුලට කන්න බොන්න ගෙනත් දේවල් ලෑස්ති කරන්න ඕන. පවුල බලා ගන්න ඕන කෙනා තමයි පිරිමියා කියන ඩෙෆිනිෂන් එක ඇතුලේ අපි දීලා තියෙන්නේ. හැබැයි එතකොට ඒත් එක්කම අපි රෝල් එකක් ඇතුලේ අපි දාලා තියෙනවා ගෑනු කෙනා තමයි දරුවෝ බලාගෙන කන්න බොන්න දීලා ඒ විදිහට හදන්නේ කියලා අපි රෝල් එකකුත් දාලා තියෙනවා. හැබැයි ඒ රෝල් එකට විරුද්ධව කට්ටිය කතා කරනවා. ගෑනු කෙනා විතරක් නෙමෙයි ළමයිව බලා ගන්න ඕන. ගෑනු කෙනා ඉන්නේ ගෙදර උයන්න පිහන්න විතරක් නෙමෙයි කියන එක ගැන අපි කතා කරනවා. හැබැයි අපි කවුරුත් කියන්නේ නැහැ පිරිමි කෙනාගේ අර අපි දීලා තියෙන ඩෙෆිනිෂන් එකත් වෙනස් විය යුතුයි කියන තැන අපි කතා කරන්නේ. අපි කියන්නේ නෑ එයා එහෙම විය යුතුමයි කියලා. සමහර තරුණ කට්ටිය ඉන්නවා එයාලගෙන් ඇහුවොත් ඇයි තාම මැරි කරලා නැත්තේ කියලා කියන ප්‍රධානම දේ තමයි මට පවුලක් නඩත්තු කරන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. ගොඩක් වෙලාවට ගැහැනුන්ට සාපේක්ෂව පිරිමීන්ගේ තියෙන පොඩි ෆයිනෑන්ෂල් ක්ලොක් එකක් රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් පිරිමි කෙනා ගෑනු ළමයා ගෙදරට ගියාට පස්සේ ගෑනු ළමයා ගෙදරින් මොකක්ද අහන්නේ? රස්සාවක් කරනවද? ඔයාට පුළුවන්ද දුව බලා ගන්න?
ඒක තමයි නිරායාසයෙන් එන්නේ. හැබැයි එතනදී අපි දෙන්න එකතු වෙලා අපේ ජීවිතේ පටන්ගෙන ඉස්සරහට යමු කියන තැනට වඩා ගොඩක් දුරට මම දකින්නේ සමාජය ඇතුලේ අර තාමත් අපි දකින්නේ පිරිමි කෙනා තමයි පවුලේ يعني ලීඩර්ෂිප් එක අරගෙන පවුලේ ෆයිනෑන්ෂල් සපෝට් බෑක්බෝන් එක වෙන්න ඕන කියන තැන. ඔබේ ජීවිතේ ඉන්න කවුරු හරි පිරිමි කෙනෙක් ඉන්නවනේ. පුළුවන් නම් අදම නැත්තම් හෙට ගිහිල්ලා අහලා බලන්න. ඔබ හොඳින්ද?